ඒ කියන්නේ ඔයාට මං ගැන කැමැත්තක් තිබ්බද? ඔව්. තේරෙන්නේ නැහැ. රියලිස්ටික් කියලා ඉන්නේ. ඔයස් අපි මේ කට්ටියම ලයිව් ඉන්නේ හැමෝගෙම ලයිව් වලට යන්න. මගේ ලයිව් එක විතරක් නෙමෙයි මහී, සොෆී, එතකොට සින්ඩා, සුගුරු, අපේ ඩීමන් මේ සෙට් එකම ලයිව් ඉන්නේ. හරිද? ඩොනේෂන් කරන කට්ටියට thank you. බොහොම thank you. හරිද? මේ අපි දැන් යනවා ඊළඟ තැනට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා කට්ටිය බලාගෙන ඉන්න. හරිද? අතුරුංග ඔසා විදහම් මගේ පල්ලි මට අමාරුයි මේ වැඩේ කරන්න. මං හරිම ඉමෝෂනල් වෙලා ඉන්නේ. හර්ෂෝ thank you. අනේ කට්ටියකම ලයිව් යනවා අපේ ලයිව් වලට එන්න ළමයි අපි ට්‍රිප් එක යන්නේ ඔයාලට ලයිව් දීගෙන අපි මේ හැමෝම ලයිව් ඉන්නේ හරිද මහීටත් ලයිව් එකක් දාගෙන එන්නකෝ පොඩි ගමනක් එක්කන් යනවා කියලා මහී ආව හැබැයි පයිම කැමතිලා ආවා මේ කෝ අපේ සොෆී කොහමද තත්ත්වය ඇප් එක ලොකේෂන් එක හරිද සින්ඩාඩනෝ අයියේ ඉන්න අඬනවලු ඔව් මේ මගේ මේ නෑ ඌ කොහොමද ජස් පන්න එකේ ඉන්න කොල්ලානේ ඌ ආතල් දෙනවා ලයිව් එකේ කොල්ලන්ට බොරු යන්න නැහැ ඔයගොල්ලෝ බය නැතුව ඉන්න ඩයියගෙන ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ අපි යන්නේ අනිත් තැනට යන් අපේ සොෆී ඉන්න අපිත් එක්ක ඇවිල්ලා අපේ සොෆී සද්දයක්වත් නැහනේ සොෆී දෝනි සොෆී සොෆී කෝ ළමයි සොෆී කෝ අපේ මේ සොෆීට මොන හරි වෙලාවක්ද ඩ්‍රයිවර් නැතුව ගමන යන්න බෑ සොෆී කෝ කටි ඩිස් එකෙන් එහනවා වොයිස් ගේම් එකෙන් එහුන්න නැතුණා සොෆීට කලන්තයක්වත් දාලත් දන්නේ අර කන්දකින් පල්ලෙහාටත් වැටලා හෙලෝ සොෆී අක්කේ ඔව් ගනින් බස් එක ලොකේෂන් හරිද හරි අපි දැන් යනවා දෙතන්ට යන් ඉක්මනට යන්න නේද කට්ටිය මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ බලන්න මොකද්ද දැන් ඊළඟ තැන කියලා මේ සුගුරු අපිව සර්ප්‍රයිස් ට්‍රිප් එකක් එක්කන් යන්නේ හරිද අපි යනවා ඊළඟට සංසමාලි ඇල්ල සංසමාලි ඇල්ල බලන්න ඔව් සංසමාලි ඇල්ල බලන්න යන්නේ පියානෝල බොයි සංසමාලි ඇල්ල බලන්න ඒ උගන්දී මම අද මම දියල්ලක්ද ඔව් එක ඇල්ලක් තියෙනවා එතන හරිම ලස්සනයි wow යන් okay let's go guys ඔන්න අපි යන ගමන් ඉන්නේ කොහෙටද අපි මේ එක්කන් යන්නේ බස් එකේ උලන් තියනවනේ ප්‍රශ්නයක් නැහැනේ අවුලම්ම නැහැ බස් ඉන්දුවක් දාන්න තිබ්බ කොපිරයිට් එක වදින්න නැත්තම් thank you no ටුරු thank you තින්න බොනවා තව ටිකකින් මයික් අයිලු අනේ සිංහලයේ අපි ලං වෙලා දින්නේ අපි ලං වෙලා මේ කොහෙද කොහොම ඉන්නේ මන් තාම බස් එකෙන් පස්සේ නැහැ මේ දෙපැත්තෙන් වතුරේ පාරක් යනවා ලස්සනයි අදට වැස්ස වගේ නේ මාව එළියට ගන්න කවුරු හරි කෙනෙකුත් ඇවිල්ලා හරි ආවා වව් මේ මොනවද මේ ගස් වලට කියන්නේ පයිනිස් ගස්ද මොනවද ඒකට කියන්නේ පයිනස්ද සයිප්‍රස් ගස් යායක් අන්න දියල්ල මොකද්ද මේකේ නම සංසමාලි ඇල්ල මේකේ ස්ටිකර්ස් දාන්න පුළුවන් මේ තින්ඩා ඔක මටද වව් ඇයි අනේ මේ හැමෝම අපි දෙන්නව තනි කරලා යන්නේ ඒකනේ අන්න රික් අයියා මං ඉන්නවා අපි යන්දර ඇල්ල බලන්න මොකද යන් එන්න අපි මේ පාර දිගේ
යම් අපි පාර දිගේ මේ මාව ලොකේෂන් එකෙන් එලියට විසි කරා. මාවත් ලොකේෂන් එකෙන් එළියට විසි කරා. බස් එක එළියට ඉන්නේ. නැත්තුව බීමට. ඔව් ගොඩක් කට්ටිය වැටුණා නැහැ. අයියෝ අන්න කට්ටිය. අයියෝ දැන් ආය යන්න වෙනවද? අයි කවුරු ඉගෙන මේ මැප් එකේ ඉද්දි වෙන කොහේ හරි ගියා. WhatsApp හරි කොහේ හරි ගිහිල්ලා මැච් එක වැටුනේ නැත්තේ ඒකයි. ඒකනේ. ආවේ ගහගත්තාම විසික්කෙනවා. මේ ගහගන්න එපා. ඔබ දෙන්න. අපි ඇල්ල බලන්න ආවේ ඇල්ල පෙන්නපු එක නෑ යන්න. අය කවුරු ගන්න එපා. මට අතවර කරන් දෙනවා. අප ගහනවා දැන් අවබලේ පාවිච්චි කරනවා. එකෝ මේ තුවාලනොත් ගෝස් නෑ. තුවාලන ගෝස් නෑ ගහගන්න එපා. එන්න වඩ විනාන් ඈ. ගහන ඔබට ඇත්ත. අන්න මම පීන ඔයාගේ. මේ මෙයාගේ බඩට ඉදනා වගේ මෙයා මුණපන් ඉන්න ගහක්. එතන ඉස්සරහට එන්නකෝ. අසෝපදකන් එක ගේමුද? හරි. දෙන්න. ඔයාට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ? පොඩ්ඩක් ඉන්න. දැන් ටික කාලෙක ඉඳලා මට ඔයා ගැන අනේ මන් දන්නේ අමුතු හැඟීම් දැනෙන්න ගත්තා. හරිද? මං හිතන්නේ ඒක ඔයාලට තේරිලා ඇති. අපි දැන් මේ අයිවලදී අපේ කට්ටිය දෙන්න ගැලපෙනවා. ඒ කියන්නේ මැච් වෙනවා කියලා. ඉතින් සහ අපි දෙන්නට ගොඩාක් කට්ටිය එකතු වෙන්න කියලා එහෙම කිව්වනේ. ඉතින් මට ඒ කට්ටියගේ ඒ කීමනත් එක්ක සහ ඔය අනික ගෙදර වැඩත් පුළුවන් කිව්වා හොඳට කරන්න. කොට ඔයාගේ වයසත් එක්ක දැන් ඔයාට මැරි කරන්නත් පුළුවන්. මේ ඔයා ගොඩක් ලස්සනයි. මං හිතනවා මහී මට මගේ ජීවිතේ මං බලාපොරොත්තු මම ඊන මැව්ව ඒ ආදරේ යාගා වැති කියලා මහි. ඉතින් මම මේ ආව ට්‍රිප් එක අවස්ථාවක් කරගෙන ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන්නද? අහන්නකෝ. මම මැරි කරන්න කැමති. යන්නකෝ. මං කැමති. එතනමද කියන්නේ? ඒ කියන්නේ ඔයාට මං ගැන කැමැත්තක් තිබ්බද? ඔව්. සින්නට අමාරුයි. ඒ සින්නට අමාරුයි චුට්ටක් බලන්න. 911 ගහන්න අසෝපදකන් එකට එන්න. මම බලන්න. මට ගහන මෑනුවට ගහන්න ඉක්මනට. ආරම් දෙන්නද? මේ සින්නට ගොඩක් අමාරුයි. බලන් ඉන්නවා. මෙහෙ එන්න ඔයා මොකද මේ කරන්නේ? කතා කරගන්න බෑ සුගුරු. හෙලෝ. මං අන්තිමේදී හීන දැකපු දේ ඇත්තක් වුණා මගේ මල්ලි. මන්න මස්ත මන්න. මොකද මේ? සින්ඩා සින්නට මොකද අවුල? ගීලා දෙරිද? අසෝපදකන් එක වැඩි වෙලා යන්නේ. අමාරුයි සින්නට අමාරුයි සින්න තරහ ගිහිල්ලා. මහි අනේ ඕ එන්නේ. අපි එහෙනම් අලුත් ගමනක් අදින් පටන් ගමු නේද? අසෝපදකන්ගේ සින්ඩර වැඩි වෙලා තියෙන්නේ. මේ වරයියා. අරයි අල්ලගන්න දෙපැත්තෙන් අල්ලගන්න. යයි.
මට ගහන්න එපා මම නෙමෙයි ලේඩා සින්දා සින්දා දාලා ඔයා ආද ඉතල හැමදාම බස් එකට බස් එකට බස් එකට යන්න මෙතන ඉඳලා අපි දෙන්න කරන කියන හැමදේම අපි දෙන්න එකට කරන්න ඕනේ එන්න යන්න මාත් එක්ක යන්නනේ සුගුරු ඔයාට ගොඩක් ස්තුතියි මගේ මල්ලි අපිට මේ වගේ තැනකට ඇවිල්ලා මහිට ප්‍රොපෝස් කරන්න ඒ ඉඩ කඩ හදලා දුන්නට ඉතින් අපි ලබන සතිය වෙන්නත් කලින් ඒ කියන්නේ අද හවස හෝ හෙට උදේ වෙනකොට මම වෙඩින් එක arrange කරනවා. ඔයාලා හැමෝම එනවද? ඔයාලා එනවද? අනිවාර්යෙන් මම නැත්නම් වැඩක් තියෙනවද ඕවා අඩෝ සිරා ඉන්නේ તો කොහොමද වෙන්නේ හරි අපි එහෙනම් අපි